සුබ දවසක් වේවා යාළුවනි. මං අද ආවේ YouTube එකේ සහ Facebook එකේ අපේ අය අලුතෙන් පටන්ගෙන කරන දේවල් වැරදි එහෙම ටිකක් කියලා දෙන්න. ගොඩාක් කරන වැරද්දක් තමයි ඔය මාව සබ් කරන්න, ෆලෝ කරන්න කියලා කියන එක. ඒක කරන්නේ නැතුව තමන්ගේම දෙයක් පටන්ගෙන ඒක දිගටම කරගෙන යන්න. එතකොට මියුසික් දැම්මත් YouTube එකේ මියුසික් කරන් Facebook එකේ මියුසික් අරගෙන ඒ විදිහට තමන්ගේ ඔරිජිනල්ම දෙයක් දාන්න. මොන දෙයක් වුණත් කමක් නැහැ. එතකොට ෆලෝ කරන්න කියලා කිව්වහම වෙන්නේ ඒ ෆලෝ කරත් කවුරු හරි ඔයාගේ දාන දේවල් කිසි දෙයක් බලන්නේ. මොකද මේ ප්ලැට්ෆෝම් දෙකේම ඉන්නවා සිංහලෙන්ම කිව්වොත් YouTube වීඩියෝ හදන අයයි වීඩියෝ බලන අයයි කියලා කොටස් දෙකක්. එතකොට වීඩියෝ හදන අයට සාමාන්‍ය වීඩියෝ බලන්න ගොඩක් වෙලාවට මේ වැඩ නිසා වීඩියෝ බැලෙන්නේ නැහැ. එයාලගේ වැඩේ. හරියටම කියනවා නම් මේක තමන් කඩයක් දැම්මා කියමු. එතකොට ඒ කඩේ මුදලාලිත් මම. බඩු රාක් වලට අහුරන්නෙත් මම. බඩු විකුණන්නෙත් මම. ඊට පස්සේ සල්ලි ගන්නෙත් මම. එතකොට මං හැමදේම කරන නිසා අනුන්ගේ කඩයක් ගැන මට කවදාවත් බලන්න හම්බෙන්නේ ඔය හම්බෙන් බැලවුණොත් මිසක්. ඒ නිසා ෆලෝ කරන්න එපා. මොකද කොටස් දෙකක් ෆලෝ කරන්න එපා කියන්නේ එහෙම ඉල්ලීම් කරන්න එපා. කොටස් දෙකක් ඉන්නවනේ මේකේ YouTube Facebook වීඩියෝ හදන අයයි වීඩියෝ බලන අය. එතකොට ඔයා වීඩියෝ හදන කෙනෙක් වුණත් ඔයාගේ පැත්තෙන් වුණත් බලන්න හිතලා ඔයා ඒ වැඩ කරන ගමන් අහම්බින් අර නිවාඩු පාඩුවේ වෙලාවක් තිබුණත් වීඩියෝ එකක් බලනවා මිසක් නැතිනම් බැලෙන්නේ නැහනේ ඇත්තම කතාව. මට වුණත් එහෙමයි. මම දැන් කාගේ හරි පේජ් එක ෆලෝ කරත් YouTube channel එක සබ් කරත් සාමාන්‍යයෙන් අහම්බෙන් බැලවුණොත් මිසක් මගේ වැඩ තියෙන නිසා මම කරන්නේ වීඩියෝ හදන එක විතරයි. ඒකට බැලවෙන්නේ බොහොම අඩුවෙන්. එහෙම නෙවෙයි. ඔක වීඩියෝ බලනම කොටසක් ඉන්නවා. ඒ කොටස ඔයාගේ වීඩියෝ එක බලලා කැමති නම් එයාලා ෆලෝ කරලා සබ් කරලා තියාගන්න. එතකොට ඒ කොටස වීඩියෝ බලන්නම ඇදිච්ච කොටසක්. වීඩියෝ හදන අය ගොඩක් දුරට වීඩියෝ බලනවා අඩුයි. ඒ නිසා ඔයාගේ වීඩියෝ වලට කැමති නම් එයාලා ඔයාගේ channel එක page එක ෆලෝ කරලා සබ් කරලා තියාගන්න. එතකොට එහෙම දිගටම කරගෙන යනකොට ඔයාටම යම් කිසි පිරිසක් හැදෙනවා. ඒ පිරිස ඔයා ඊට පස්සේ අර ටිකක් රීච් එක වැඩි වෙලා ෆලෝස්ලා වැඩි වෙලා එකම දේ දාගෙන යනකොට ඊට පස්සේ ඒ ගොඩාම වැඩි වුණාට පස්සේ ඔයා මොන දේ දැම්මත් එයාලා බලනවා. එතකොට මේක ලංකාවට ඩොලර් ගේන හොඳම මේ මාර්ග දෙකක් තමයි YouTube Facebook කියන්නේ. ඕන කෙනෙකුට මේක කරන්න පුළුවන්. channel හදන එක වුණත් channel එකක් හදාගන්න YouTube එකේ ඕන තරම් වීඩියෝ තියෙනවා. page එකක් හදාගන්න උනත් එහෙමයි. ඒක බලලා හදාගන්නත් පුළුවන්. ඉංග්‍රීසි දැනුම ටුට්ටක්වත් නැති කෙනෙකුට උනත් මේක අදගෙන යන්න පුළුවන්. අනිත් එක තමයි ගොඩක් දෙනෙක් කෝස් කරනවා මෙච්චර මුදලක් අය කරනවා කියලා. ඒක යාළුවට මං කරන මේ මොකුත් නෙවෙයි. යාළුවා මාත් එක්ක මොකුත් හිතන්නෙත් නැතුව ඇති. කැමති නම් කැමති අය ඒ කෝස් කරලා මේවා කරන්න පටන් ගන්න. හැබැයි මෙහෙමයි. මේකට අනිවාර්යෙන් වුමනාව කැපවීම ඒ දෙක නිතරම තියෙන්න ඕන. උනන්දුව අනිවාර්යයෙන්ම මේකට සල්ලි හොයන්නම කියලා තියෙන උනන්දුව උනත් ප්‍රශ්නයක් නෑ. ඒක කරගත්තත් එතකොට ඒකටම කියලා කැප වෙනවානේ. හැමදාම මේක හැදගෙන යන්න ඕනේ. අඩු වශයෙන් උදේ ආවා good morning රැට good night ඒ දෙකවත් දාන්න ඕනේ page එකක් තුල. එතකොට YouTube එක නම් ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එකක් දාන්න ඕනේ. ඉතින් ඔය විදිහට කරගෙන යන්න. කරගෙන ගියාම ෆලෝස්ලා වැඩි වෙලා ඒ එන views ප්‍රමාණය වැඩි වෙලා Tamanට යම් කිසි දවසක මේකෙන් සල්ලි හොයන්න පුළුවන් තත්ත්වයට එනවා. ඒ ටිකට හැබැයි කාලයක් යනවා. අද දාලා හෙට මාසෙකින් දෙකකින් එහෙම බෑ. ඒක කෙලින්ම Taman තියෙන්නේ Tamanගේ ඔරිජිනල් ඒවා දාගෙන වීඩියෝ ටික දාගෙන යන එක තමයි තියෙන්නේ. page එකේ නම් reels දානවා මොන හරි post එකක් දානවා. ඒ විදිහට තමයි මට කියන්න උනේ. ওই ටික තමයි අර වැරද්ද කරන්න එපා. මම ගොඩාක්ම
පේජ් වලටම ගිහිල්ලා දැක්කම follow to follow. එතකොට ඇල්ගොරිතම් එකෙන් උනත් බලන මෙච්චර ප්‍රමාණයක් follow කරලා තිබුණට මෙයාගේ වීඩියෝ බලන්නේ views නෑ. එතකොට ඒ followers සමහර විට ඇල්ගොරිතම් එකෙන්ම අයින් කරනවා. එහෙමත් වෙනවා. ඒ වැරද්ද ගොඩක් දුරට කරන්න එපා. තමන්ගේ ඔරිජිනල් ඒවාම දාලා මේක ඇදගෙන යන්න. මේ දෙක හොඳම අවස්ථා දෙකක් ලංකාවට දැන් ලැබිලා තියෙනවා. ඒ නිසා ඒක කරගෙන යන්න ඕනම කෙනෙකුට මේක කරගෙන යන්න පුළුවන් කැපවීම උනන්දුව තියෙනවා. නොදන්න දෙයක් තියෙනවා නම් මගෙනුත් අහන්න. මමත් සියල්ල දන්නේ නැහැ. නමුත් යම් කිසි ප්‍රමාණයක් මම දන්නවා. මට පුළුවන් දෙයක් කියලා දෙන්න. පේජ් එකක් හදන්න උනත් YouTube channel එකක් හදන එක උනත් මට පුළුවන් විදියට මම කියලා දෙන්නම්. හැබැයි ඉතින් මට ගෙවල් ගානේ ඇවිල්ලා හදලා දෙන්න බෑ. මම සියල්ල දන්නේ මොකද මේ එක්ස්පර්ට් කෙනෙකුත් නෙමෙයි. නමුත් මම යම් කිසි ප්‍රමාණයක් දන්නවා. සියල්ල දත්තේ ලෝකේ ඇත්තෙත් නැහැනේ. තියෙනවා නම් එහෙම දෙයක් කමෙන්ට් එකක් දාන්න. මට පුළුවන් විදියට මම කියලා දෙන්න. මම සල්ලි ගන්න ඒවා මේවා මොකුත් මම කරන්නේ නැහැ. එහෙනම් ජය වේවා.